සත්‍යයට කැමති, ධර්මයට කැමති. ඔබ සැමට ආයුබෝවන්. තෙරුවන් සරණයි. අද සාකච්ඡා කරන්නේ මේ සාංචි කියන පූජනීය ස්ථානය ගැන. ඉන්දියාවේ තියෙන මේ පූජනීය ස්ථානය හැදුවේ ධර්මාශෝක කියන රජතුමා. අධිරාජ්‍යවරයෙක්. ඔහු අධිරාජ්‍යවරයෙක්. ඔහු මුළු ඉන්දියාවම යටත් කරගත්තා. හැබැයි යටත් කරේ මහා දරුණු භීෂණ කටයුතු වලින්, යුද්ධ වලින්. ඒ ලේ විලක් කරා මේ කාලෙක යුද්ධෙදී. තමන්ගේ සහෝදරයෝ මැරුවා. මේ ඔක්කොම වෙනස් වුණා බුද්ධ ධර්මයේ සමග සම්බන්ධ වුණාට පස්සේ. ඔහු ඇහුවා බුද්ධ ධර්මය. ඒ අහලා බෞද්ධෙක් වෙලා මුළු ඉන්දියාවෙම සිද්ධාස්ථාන හැදුවා. ස්මාරක හැදුවා. ඒ අද මේ පෙන්වන සාංචි කියන්නේ ඒ වගේ මතක සටහන. අපි ධර්මය අහලා නැත්නම් පෘථජ්ජන අපිට හිතෙන්නේ යුද්ධයක් දිනන්න පුළුවන් යුද්ධකින් විතරයි කියන්නේ. අපි බොරුවේ ජීවත් වෙන්නේ. බොරුව සාමාන්‍ය දෙයක් වෙලා. මේ සත්‍ය අපි දැක්කත් අපිට ගන්න බෑ. මොකද අපේ හිත අවංක නැහැ. ඒක නිසා මේ කවදා හරි අපි මේ සිත හදා ගන්න නම් කර්ණිමෙත් සූත්‍රයේ බුදුහාමුදුරු කිව්වා වගේ අපි සත්‍යවාදී වෙන්න ඕන. දැන් මේ සත්‍යවාදීෙක් වෙන එකට තමයි කියන්නේ බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ. ඒතර මේ අධිරාජ්‍යවරයා බෞද්ධයෙක් කියලා මුළු ලෝකෙම වෙනස් කරා. අපි ඉන්දියාවට ආවේ අප්‍රේල් 29 වෙනිදා. පණ්ඩිත හාමුදුරුවෝ, චන්ද්‍රලෝක හාමුදුරුවෝ, මම. ඊට පස්සේ අපි බිරිබිරා කියන පළාතට ඒ පණ්ඩිත අපේ ශ්‍රී රත්න හාමුදුරුවන්ගේ ස්ථානෙට ගියා. ඊට පස්සේ වටේ තියෙන ඒ සිද්ධාස්ථාන ඔක්කොම බලලා අපි ඊට පස්සේ මේ දල්ලි රාජා කියන තැනට ආවා. දල්ලි රාජා කියන තැන පූජ්‍ය අපි වැඩසටහනක් කරා. ඒ ප්‍රධාන ප්‍රමෝද් කියන මහත්මයා සමග. ඊට පස්සේ අපි ආවා නාග්පුර වලට. අපි නාග්පුරට එන්න කලින් රෑ නැවතුනේ රවුට් මහත්තයාගේ ගෙදර. ඒ ගෙදර බලුත් බෞද්ධ මන්දිරයක් හදලා ඒක විවෘත කරන්න පණ්ඩිත හාමුදුරුවන්ට ආරාධනා කරා. මේ නාග්පුර නගරයේදී රවිකාන්ත් මහත්මයා එයාගේ ගෙදර ඉස්සරහදී අපි පිළිගත්ත හැටි 1956 ඔක්තෝබර් 14 වෙනිදා මුළු ලෝකෙටම නාග්පුර කියන නගරය ප්‍රසිද්ධ වුණා. ලක්ෂ 4ක් සමග බාබා සාහිබ් අම්බේද්කර් ජී බෞද්ධයෙක් වුණා. පන්සිල් අරගෙන බෞද්ධයෙක් වුණා. ඊට කලිනුත් එයා බෞද්ධයෙක්. නමුත් එදා තමයි ප්‍රකාශ කරේ සම්පූර්ණයෙන්ම ලෝකෙටම. අපි පස්වෙනිදා සාංචි වලට එනකොට ගොඩක් හවස් වෙලා අපි රෑ නැවතුනේ ලංකාවේ පන්සලක සාංචි වල තියෙන ඒක අයිති වෙන්නේ මහා බෝධි සමාගමට. බෞද්ධ පුනර්ජීවනය රිවයිවල් ගැන පොඩ්ඩක් කිව්වොත් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පටන් ගත්ත බෞද්ධ පුනර්ජීවනය ඉන්දියාව දක්වා ගියා. එහි කොටසක් තමයි අපේ බෞද්ධ සිද්ධාස්ථාන හොයාගත්ත එක. ඊට අමතරව යම් දෙයක් සිද්ධ වුණා විශේෂ දෙයක්. ඒක අපි දන්නේ නැහැ. නමුත් නියම බෞද්ධ පුනර්ජීවනය කියලා අපිට කියන්න පුළුවන් ප්‍රතිපත්තිමය වෙනසක් වුණොත් තමයි බෞද්ධ මාවතේ. ඒක අර ස්ථාන බෞද්ධ සිද්ධාස්ථාන හොයාගන්න එක නෙවෙයි වැදගත්. අනගාරික ධර්මපාලතුමාගෙන් අපි දැනගෙන තියෙන්නේ ඒ ටික විතරයි. නමුත් අනගාරික ධර්මපාලතුමා විශේෂ වෙනස්කම් සිද්ධ කරා ජීවිතේ. අපි අමධ්‍යම ව්‍යාපාර ඒවා ගොඩක් දේවල් එතුමා කරා. නමුත් ඒවා ලංකාවෙ ඇත්තට පිළිගත්තේ නැහැ. නමුත් මේ අම්බේද්කර් මහත්තයා කරපු වෙනස ඉතා වැදගත්. ඒක ප්‍රතිපත්තිමය වෙනසක්. මේ වගේ ස්ථාන දැකලා ධර්ම සංවේගය ඇති වෙන එක වැදගත් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා මහා පරිනිබ්බාන සූත්‍රයේ. නමුත් අපි හරියටම ගමන යන්න නම් මේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන ධර්මයේ තේරුම අරගෙන. මෙතන ඉඳලා තමයි පටන් ගන්නෙ මේ සාංචි සංකීර්ණය. ඔබට පේනවා ඇති මේ හාමුදුරුවෝ විශේෂයෙන් යම් කිසි දෙයක් දිහා බලාගෙන ඉන්නවා. ඒ බලන්නේ මේ අකුරු දිහා. අකුරු වල ඒ අකුරු වලට කියන්නේ ධර්ම ලිපි කියලා. ඒ පුරාණ අකුරු, පාලි අකුරු කියලා කියන්නේ. ඔබට මේ පේන්නේ රවිකාන්ත් මහත්තයා අපේ චන්දාලෝක හාමුදුරුවන්ට යම් කිසි දෙයක් කියලා දෙනවා. ඒ මහත්තයා මේ ස්ථානේ විතරක් නෙමෙයි හැම ස්ථාන ගැනම ලොකු විශේෂ දැනුමක් තියෙන කෙනෙක්. නමුත් මේ හාමුදුරුවෝ අපි පණ්ඩිත හාමුදුරුවෝ යමක් කියලා දෙනවා පේනව නේද? පණ්ඩිත හාමුදුරුවෝ තමයි මෙතන විශේෂ. මොකද පණ්ඩිත හාමුදුරුවෝගේ මඟ පෙන්වීම විශේෂයි. මොකද විශේෂ දැක්මකින් තමයි පණ්ඩිත හාමුදුරුවෝ අපි ඔක්කොටම කියලා දෙන්නේ. ඒ බෞද්ධ දර්ශන දැක්ම ඒක හැම කෙනාටම නැහැ. බලන්න මේ ගල මේ අනිත් ගල පිටිච්ච එකනේ මේ බලන්න උඩ කෑල්ල කුළුණු කැඩිච්ච එකනේ. ඔව් මේ උස කුළුණ කැස්ස මෙන්න උඩ කෑල්ල කොහොම හැදුවද නේද? බලන්න අමුතුම ගල් වර්ග මේ යට කෑල්ල මේ උඩම කෑල්ල මැද කෑල්ල කො මැද කෑල්ල
මේක යටම මේක උටම මේ හැටි තියෙනවා කොහොමද මේ කොටලා තියෙන කැටයමල මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ, මේ ඉන්නේ දෙවිවරු, මේ ඉන්නේ රජවරු කියලා පණ්ඩිත හාමුදුරුවෝ අපිට කියලා දෙනවා. මේ කැටයමල බුදුහාමුදුරුවෝ නිරූපණය වෙන්නේ බෝගහකින් කියලා පණ්ඩිත හාමුදුරුවෝ අපිට කියලා දෙනවා. ये देखिए यहाँ पे भगवान बुद्ध को देवी सत्ता मुनि सभी लोग प्रणाम करें, वंदना करते हैं. හැමතැනම බෝගහ තියෙන්නේ බුදුහාමුදුරුවෝ. හරි හරි. सिवाय बुद्ध कोई बंदा नहीं. මේ කැලේ ගියාට තිබුණ තියෙන තේරුම ඉතින් බලන්න මේක තොර උඩට ගොඩ මේ බුදුහාමුදුරුවෝ මේක පස්සේ කල හදපු එක නෑ ඔය කඩලා කෑලි එහෙම එහෙ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ අලවල කුඹුරු වල අලවල නෙමෙයි සුදු යකට ගෝරු දාලා මොකද කනේකින් ගම් දාලා බස්සලා කෑලි සෙට් කරලා තියෙන්නේ. කැඩෙන්නේ නැති වෙන්නේ. ඒක දිශර බලාගන්න බැරි වෙන්නේ. අලුතෙන් ඒගොල්ලන්ට කෑලි දාන්න බෑ මේකට. ඒකලත් පරණ කේලි තමයි තියෙන්නේ. මෙන්න මේ තැන් වල තියෙන ඕනේ යන්තම් අපි සිහින් දුවනවා. මේක හොයාගන්න බැරි වෙනවා. මේ කෑලි හොයන්න බෑ. පුළුවන් නම් උඩාන කලන්න. මේ ධර්ම දේශන උත්තර ලස්සන කැටයන් කියන්නේ ඔන්නවා. අර උඩව තියෙන කැටය අපිට පේන්නේ නැහැ නේ ඒක. नहीं ये बुद्ध का बुद्ध है. अंदर उसमें अलग अलग बुद्ध का सबसे बड़ा है. इसलिए माउल चल यहाँ पे पूरी पैकअप कर लिया तो इतना पक्षी में मोर पीपल का पेड़ का पेड़ हो पक्षी में ये हो मोर हो कमल फूल और जानवर ये पूरा फूल घूमत है. नमक चक्र है इसी के ऊपर. एक इंडिया फ्लैग वल तीन है हां ඔව් ඒක තමයි ධර්මය. අරගල දන්නේ ඒක අම්බෙඩ්කර් it is because of අම්බෙඩ්කර් තුමා තමයි මේක දැම්මේ. දැම්ම ඇහුවා මේ මොකද නියර් අම්බෙඩ්කර් made this. මොකද මෙහෙම කරන්න හේතුව කියලා. අපිට හිටිය ශ්‍රේෂ්ඨම රජුරෝ අශෝකගේ ලාංඡනේ බුද්ධ ලාංඡනේ කියුවනම් අවුල් එකක්. ඒ නිසා ලෝකේ ඉන්දියන් කොඩිය විතරයි මේ ලාංඡනේ තියෙන්නේ. ඉන්දියන් කාර බමුණට අඳපු තැන. බමුණට අඳපු තැන කියලා. බමුණෝ ලෝකෝට රවට්ටපු තැන. අద్భుත ඒ වැඩ කරේ අම්බෙඩ්කර්. फर्स्ट कर्म धम्मचक्र this picture Mahamaya Devi Maya green elephant this is mother of Buddha Maya Devi. Sandeji, this is story Sankisa. Sandeji, this is story Sravasti German Vihara. ये सुधा तनाव सिंधक मूलगंध गुटी गोसाम्बी गुटी the Kosala king Prasenjit. Yeah, Siddharth, Royal Procession, Kantaka, Channa, Buddha Hamdru, Umbrella, Chatra, Kapil Vastu, preaching. These are all followers. This is Buddha. Buddha Hamdru, no face. This is Buddhism, Theravada. Only symbol. Dhamma Chakra, Stupa, Bodhi Vraj. What is that? हाँ संकीसा बीजे लोग इधर देव लोग महामाया देवी इनको यहाँ नहीं लाटे नहीं कुछ.
Suman, this is from Sri Lanka. Sri Lanka. Yes. बुद्ध को उसमें मूर्ति नहीं बनता था। हाँ बनाने में कितना लगा हुआ टाइम, अलग अलग स्टूम, अलग अलग डिजाइन चाहता අපි ඉතින් බෞද්ධ නිසා චෛත්‍යයේ සපත්තු දාගෙන යන්නේ නැහැ. මේගොල්ලෝ ඉතින් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් हाँ दाल फ्राई और दो रोटी। ඒගොල්ලෝ සමාන කෙනෙක් සපත්තු දාන්නේ. ජල ටැග් හා ඔය ඉතින් देखो इसमें पानी මේ තැන් වල තමයි පහන් තියන්නේ. ඔය තැන් පොඩි ගලවල. විහාරෙකුත් නෙවෙයි. විහාර ලක්ෂණක් නැහැ. වික්ෂුන්ගේ මේ අපේ සාංචි ගමන කළ විස්තරයේ අවසානයේ ඔබ සමග නැවත හමු වෙනතුරු ඔබට ජය සුබ මංගලම්.